හෙලෝ ඉතින් අද බලමු මගේ උදේවරුවක් ගත වෙන්නේ කොහොමද කියලා. මේක සාමාන්‍ය උදේවරුවක් නන් නෙමෙයි අද ගොඩක් වැඩ තිබුණු උදේවරුවක්. නැත්තම් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ. ඒත් අද චුට්ටක් බිසි දවසක්. අපි ඉතින් ඉස්සලම් වොෂ් එකක් දාලම පටන් ගමු. ඉතින් මේ තමයි මගේ අවුට්ෆිට් එක පොඩි වෙලාවකට මට යන්න තියෙන්නේ නම් 11ට. ඉතින් 11 වෙනකන් මම ඉතින් කාලා බීලා කයිලිත් එක පොඩ සෙල්ලම් කරලා ඉන්න තමයි අයිඩියා එක තියෙන්නේ. මේ තියෙන අපේ කයිලික වැඩ කිඩ. ඉතින් ඔයාලා බලලා කියන්න අපේ කයිලික වැඩ කිඩ කොහොමද කියලා. උදේට කන්න තියෙන්නේ කිඹුලා බනිස්. මේක කන්න. හරි. අපි උදේට කන්නේ කිඹුල් බනිස්. මේ දවසට කිවරම හොද තමයි මේ තියෙන්නේ. කෑමක් කන්න වියොත් කෑමක් කන්න වියොත් එයා ගිහිල්ලා එක පළවෙනි එක හංගලනවා. එයාට උගනා වෙලාවට කඩා ගිහින් ඉතින් සාලේ දාලා හංගන්නේ. ඊට පස්සේ ඉතින් අපි මොකද කරන්නේ? අපි ඒව අරගෙන විසික් කරනවා. මොකද නැත්තම් නරක් වෙනකන් සමකට යට වන්නත් බෑ. උඩගෙඩන් මම කනකොට මම ඉතින් ෂෙයා කරගෙන තමයි කන්නේ. ඒක හින්දා ඉතින් මම මොන හරි කන්න ගත්තාම ඉතින් එයා ඇවිල්ලා ඉඳගන්නවා. ඊළඟට ඒක ගොඩක් සැර කෑමක් නම් නැත්තම් එයාට හොඳ නැති දේවල් තියෙන කෑමක් නම් එයාට හොඳ මොකක් හරි අපි අරගෙන එන්න ඕනේ. අපි අරන් කන ගමන් එයාට ඒක නිකන් හිතන්නකෝ මොකක්ද ගාලික් බ්‍රෙඩ් එකක් කරගෙන මම එයාට ගාලික් හොඳ නැහැනේ. එතකොට එයාට ප්ලේන් බන් එකක් ගෙන්න. ප්ලේන් බන් එක ගෙනම ප්ලේන් බන් එක කන්නේ. අරකෙම තමයි ඕනේ. එතකොට කරන්න තියෙන්නේ එක දෙයක්. අපි කන එක නවත්තන එක. හරි ඉතින් කාලා බිලි ඉවරලා මම දැන් මං යන්න යන ගමන යන තමයි යන්නේ. ඉතින් මම මේ බෑග් එකට තමයි අද බඩු ටික දාගෙන යන්නේ. මොකද මට වැඩි ගොඩක් බඩු තිබුණ නැහැ. ඉතින් මගේ ඌමනා පොත් දෙකයි පෑනයි දාගෙන මම රැස් වුණා. ඉතින් මේක තමයි මං අඳින ඇඳුම කියලා හිතුවේ. ඒ වුණාට මම ඇඳ වෙන එක. ඇත්තටම මට ඒ කාලෙසම සෙට් නැහැ කියලා හිතුණා. ඊට පස්සේ මම සුදු පාට මගේ ඩෙනිම් එක ආයෙ අඳගත්තා. අපි ගිහලමු. ඉතින් මේ තියෙන්නේ මම ගමන ගිහින් ආවට පස්සේ පුදුම මහන්සියක් තියෙන්නේ. කොළඹ ගිහින් ආව කියන්නේ පුදුම මහන්සි. ඉතින් මං හිතුවා නූඩල්ස් එකක් කන්න. මේ තමයි නූඩල්ස් එක. මං ඔයාලත් එක්ක පස්සේ ෂෙයා කරගන්නම්. තව නූඩල්ස් වර්ගයක් තියෙනවා මං ගාව. රමේන් වර්ගයක්. ඉතින් මං ඒකත් ඔයාලත් එක්ක පස්සේ ෂෙයා කරගන්නම්. ඉතින් අද මම try කරේ මෙන්න මේක. මේක විනාඩි 4ක් මයික්‍රෝවේව් දාලා තමයි කන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඒ නූඩල්ස් එක. රමේන්ද කියන නම් මන් දන්නේ නැහැ. කොහොම හරි ඒක හරිම රහයි. ඒක මාරම රහයි අත්‍තරම කියනවා නම්. ඒක ඇත්තටම මාර ඇඩික්ට් වෙන රහක් තියෙන්නේ. කන්න මාර ආස හිතෙනවා. ඉතින් මම අමත් එක්ක ටීවී බලන ගමන් මේක කෑවා. ඇත්තට මේක කියලා වැඩන එක මාර රහයි. මම ඔයාලට ගේන්න මේකේ රිවිව් එකක් ඊළඟ වීඩියෝ එකකින්. මම ගාව තව තියෙනවානේ. මම ඒවත් අරගෙන ඊළඟ පාර වීඩියෝ එකකින් ගේන්නම්. මේකෙන් එකක්
කෑවට මදි. ඒ වුණාට ඉතින් දෙකක් වැඩි වෙනවා. ඒ හින්දා ඉතින් මම බොහොම අමාරුවෙන් එකක් කාලා හිත හදාගෙන හිටියා. ඉතින් අවසාන මොහොත වෙනකම් කන්න ඕනේ. අන්තිම බින්දුව වෙනකම් මම කෑවා. ඇත්තට මට ඒක මදි. ඒ වුණාට ඉතින් තව එකක් හදාගත්තොත් වැඩි වෙන නිසාත් කම්මැලිකම නිසාත් ඉතින් කෑවේ නැහැ. ඉතින් මේ තියෙන්නේ හොඳ ළමෙක් කෑමක ඉවර කරපු අවස්ථාව. ඒක කාලා ඉවරුණාට පොඩි බඩගින්නක් තිබ්බ හින්දා මං අම්මට කියලා තේ එකකුත් හදාගත්තා. ඉතින් අම්මත් එක්ක ටීවී බලන ගමන් මෙතෙන් තේකත් බිව්වා. ඇත්තට මේ ටිකේ ගොඩක් නාට්‍ය යනවා සමහරක් ඒවා ඇත්තටම හොඳ ඒවා. ඉතින් මං අම්මත් එක්ක ඒවත් බලනවා. මොකද මම කරන්නේ ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන්. ඉතින් මම අනිවාර්යෙන් ටෙලිවිෂන් එකේ යන ඩ්‍රාමාත් බලන්න ඕනේ. සමහරක් ඩ්‍රාමාස් ටිකක් වෙනස් ටයිප් එක ඒවා. ඇත්තට මේවල හොඳ කතාවක් තියෙනවා. ඉතින් මම තේ බොන ගමන් ඒවත් ඉතින් අම්මත් එක්ක බැලුවා. ඉතින් එක දිගට නම් බැලෙන්නේ නැහැ. තනින් තන තමයි බැලෙන්නේ. අම්මා බලන වෙලාවට ඉතින් තනින් තන ඇවිල්ලා සෙට් වෙලා බලනවා අම්මත් එක්ක. කිරි එකත් ඉතින් එක උගුරට බීලා ඊට පස්සේ ඉතින් ආයෙ ගියා කයිලිව අවසන්. ඇත්තටම එදා හරිම වැහිබර දවසක් වලට පේනති කරෝල කරලා තියෙන්නේ. කයිලියත් ඉතින් නිදියගෙන ඉන්නවා. අපි ටීවී බලන හින්දා. ඉතින් ආව අවසන් එක තමයි මගේ සතුට. ඔහොම තමයි මගේ දවසෙන් භාගයක් ගෙවුනේ. ඉතින් තවත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් මගේ ලනම් goodbye.